හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ සමග වත්මන් ආණ්ඩුවට පවතින දේශපාලන ගැටලු සඳහා රට වෙනුවෙන් ජීවිතය පූජා කළ රණවිරුවන් ඉත්තන් කර නොගන්නා ලෙසත් ඔවුන් සිරගත කරමින් දේශපාලන අවශ්‍යතා ඉටු කර ගැනීමට උත්සාහ නොකර ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ආණ්ඩුවට අවධාරණය කර සිටී. කොළඹ කොටුව දුම්රිය ඉදිරිපිට දෙවනි දිනටත් සුරේෂ් සලයට සහාය දෙමින් පැවති සත්‍යග්‍රහයට එක්වමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී. වත්මන් පාලකයන් කටයුතු කරන්නේ ඩයස්පෝරාවේ අවශ්‍යතාවය මත බවත් 2009 මැයි මාස 18 වනදා යුද්ධය අවසන් කර ලබාගත් නිදහසේ ප්‍රතිලාභ අද මුළු රටේම ජනතාව භුක්ති විඳින පසුබිමක ඒ වෙනුවෙන් කැප වූ රණවිරුවන්ට පමණක් එම නිදහස අහිමි කර දේශපාලන දඩයමක නිරත වෙමින් සිටින බවයි ඔහු පවසා සිටින්නේ. එමෙන්ම පාස්කෝ ඉරිදා බිහිසුණු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සැබෑ යුක්තිය ඉටු යුතු බව අවධාරණය කළ විපක්ෂ නියෝජිතයන් එදා ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවට මොහොමඩ් ඉබ්‍රාහිම් ඇතුළත් කළේ කවුරුන්ද යන්නත් ප්‍රහාරයේ මහමුලකරු වූ සහරන් හෂිම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් කවුද සහ ඔවුන් මෙහෙය වූයේ කවුද යන්නත් සමාජයේ ඉදිරියේ හෙළිවන දිනේ වැඩි ඈතක නොවන බවද පවසා සිටී. දේශපාලන න්‍යායපත්‍ර ක්‍රියාත්මක කරමින් සිදු කරන මෙම අසාධාරණ ක්‍රියාවලිය හේතුවෙන් අවසානයේ පීඩාවට පත්වන්නේ මේ රටේ පොදු මහ ජනතාව බවයි වැඩිදුරටත් අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා පවසා සිටියේ.